හරි අපිට දලදා මාලිකාවට මොනවා හරි වෙනකොට ඉන්න බෑ සිංහල ජාතියට. දැන් අනුර කුමාරයාට වස් වැදුනා. හම්බුණාද? දලදා වහන්සේ ඔච්චමකට ගත්තා මු දේශපාලන. මල්වත් අස්ගිරියටත් උස්සගෙන ගියාපම ඉවරයි රෙද්ද උස්සගෙන ගියාපම අරු. ගැටමෙට එක හැකෙකුට යන්න බෑනේ. අපේ ලොකපයිසාදිවිටි ගැටම රාජෝපනාරාමේ. දේශද්‍රෝහියා කියලා කිව්වේ ජේ.ආර්. ජයවර්ධනට. ඒ වෙලාවේ සංස්කෘතියෙන් අපේ ලොකපයිසාත්ම දේශනා කරේ. ඊට ඒ වෙලෙම මේ ගැලෙව්වා මේවා. අපි ඒ වගේ සංඝ පීතෘ පරම්පරාවෙන් එනේ උන්. අපිට තියෙන කකියන ලේ සිංහල ලේ තියෙන්නේ. හරි? වරෙල්ලක ජේවිපි කාර කුඩේ කුඩු වෙන්න ගහන්න මම බරා හිටපු අධිකාරී හිටපු මේ මෙහෙන හත වැඩිච්ච හින්දා තමයි අපි මේ ලංකාවෙන් ආවේ. අපේ දරුවන්ට ගන්න. අද මගේ දුව ජාත්‍යන්තරේ ජයගත්ත මේකේ නවසීලන්තේ. අපිට ඩුවල් සිටිසන් තියෙනවා. අපි මේ ලංකාවට එන්න යන්නේ අපි. ලංකාව හරියට හදාගෙන. පරට දහපදුරා වේසික පුතාලා ජේවිපි කාරේ වරෙල්ලක උන්ගේ අට ඇවිල්ලා තියෙන කේන්ති හැටියට මීහරක් රෑන දාන්න මගුලකුත් නැහැ. ආයෙ හදන්නේ 89 වගේ එකක් හදන්නේ තොපි. මරන්න තියෙන අල්ලලා කුඩේ කුඩු කරලා ගොළුවට කුඩු කරලා වෙඩි තියන්න තියෙන්නේ. ගම්වල අපේ ගම්වල නම් ඔය හිටියේ මරපු එකමයි හොදෝකුම. අපේ ගෙවල් වල ආවේ නැහැ ඩීඩි කාඩ් එකතු කරන්න. බයයි අපේ ගෙවල් වලට. කඩපුලි වේසික පුතාලා. මහා අවජාතකකමේ ගිහින් ගෑනු අවජාතකමේ ගිහින් හදාගත්තේ උ. කොන්ද පර නැතිව හැංගි මුතන් සෙල්ලම් කරන කොන්ද කෙලින් දින වරෙල්ලකෝ. මට මේ ජේවිපි කාර්යොන්ට වගේ ජේවිපි යුනියන් තමයි කෑවේ. දැන්කෝ අනුර කුමාරයාට ජාතකයක් තියෙන එකෙක් අර අයියෙක් හිටියා ඒකගේ ගෑණිනේ තියාගෙන ඉන්නේ අර මේ අර එයා ලංකාවේ වැඩ කරන්නේ මේකනේ ඒකටත් හරි ඕතන පෞල් සංස්ථාවක් තියෙන එකේ කවුද ඉන්නේ හරියම පිල්වින්ට දරුවෙක් ඉන්නවද නැහැ අර හරියට කතා කරන එක තමයි ලාල්කාන්ත. ඒක නම් හරියට මේ දරුවෙක් මල්ලෙක් ඉන්නවා ඒ කෙල්ල රට ඉගෙන ගන්න ලාල්කාන්ත. ඒක විතරයි හරියම ඒකේ. දරු පවුලක් තියෙන බුදුහාමුදුරුවෝත් ලස්සනට ජීවිතයක් ගත කරානේ. අවුරුදු 29 වෙනකන් ගිහිගේ ඉඳලා රාහුල කුමාරයා ඉඳලා එම මේ මොනද අතපාත නැති ආගමක් ධර්මයක් නැතිව පුදුම ගැටමෙත් වද්ද ගන්නෙ නැත්නම් ඒකයි ඕකු. මල්වත් අස්කිරියට ඉතින් රැවටෙනවනේ. ඒක නාකි පොරවල් ටික. හොඳයි එහෙනම්. ජය වේවා. හෙලෝ යාළුවනේ කොහොමද? මම මේ වීඩියෝ එකක් කරන්න හිතුවා. මම මේ අප්‍රේල් වල ලංකාවට එන්න කියලා හිතාගෙන ඉන්න 2 weeks වලට මේ ඉතින් මොන හරි අපි ප්‍රොජෙක්ට්ස් ටිකක් කරමු කියලා හිතාගෙන ඉන්නවා ලංකාවේ. මේ දැන් අපේ බාසුන් හිරන වැඩ පටන් ගත්තා. මේ අපේ නූර එකේ වැඩයි ගෙදර වැඩ වගේක් තියෙනවා. ඒ ටික කරලා අපි මොන හරි බිස්නස් මොන හරි කරන්න හිතාගෙන ඉන්නෝ නම් නේ හොඳයි. හැමෝම එකතු වෙලා. දැන් ලංකාව හොඳ තත්යකට එනවනේ. ඒතර ලංකාවේ තියෙන ගොඩක් ಜಾති තියෙනවනේ. මෙහි නිව්සීලන්ත වල නැති ಜಾති තියෙනවා. ගොඩක් ඔය බතික් ඒවා තියෙනවා. එතකොට අපි මොන හරි ඇත්තටම කොච්චර ලස්සන රටක්ද ලංකාවනේ. දැන් මේ රටවල නරක නැහැ ලස්සනයි. ඒ වුණාට ලංකාවේ පැය 2-3ක වෙලාවකින් කොච්චර දේශගුණ දෙකකට යන්න පුළුවන්. එහෙම ගොඩක් ලස්සනයි ලංකාව. තව මම හිතන්නේ 2 years වලින් විතර වගේ ලංකාව හොඳට සෞභාග්‍යවත් රටක් වෙයි.